කොහොමද ඉතින් ඔයාලට සුබ දවසක් හැමෝටම කියලා ප්‍රාර්ථනා කරනවා මම මුලින්ම. අද මම කතා කරන්න ආවේ මම අලුතෙන් ලියන පොතක් ලියන ගමන් ඉන්නේ කියලා ඔයාලා දන්නවා. එතකොට මේ පොතේ එක තැනක ලියලා තියෙනවා පුංචි නිසඳසක්. මේ පොත සමන්විත වෙලා තියෙන්නේ ජීවිත අත්දැකීම් සහ සමාජ අත්දැකීම්. මම සහ මගේ යාළුවන් සහ මේ සමාජයේ එක එක ස්තරවල ඉන්න පුද්ගලයින්ගේ චරිත මූලික කරගෙන තමයි මම මේ පොත ලියන ගමන් ඉන්නේ. තාම වැඩ ඉවර නෑ. තාම ලියන ගමන් තියෙන්නේ. ඉතින් මෙන්න මේ පොතේ එක තැනක මං සූරි නිසඳසක් එකතු කරලා තියෙනවා. නිසඳසක් නෙවෙයි නිසඳස් ගොඩකින් පිරුණු පොතක් මේක. නිසඳස් වගේ දේවල් ගොඩක් තියෙන පොතක්. එතකොට මේක එක තැනක නිසඳසක් තියෙනවා. ඒක මම මෙහෙම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. කියවන්න හැකි නම් පොතක් වී හැකිය ඔබ වෙත පොතක් වෙන්න. බලන්නට හැකි නම් දෙනෙත්තර හැකිය ඔබ ඉදිරියට එන්න. විඳින්නට හැකි නම් සුවඳාද හැකිය මට මල් මිටක් වෙන්න. ඉතින් මේ කුමක් වුවත් වැඩක් නැත. රස වින්දනය නැති මිනිසෙකු ළඟ. මෙන්න මේ වගේ නිසඳස් ගොඩකින් එකතු වුණ පොතක් මේක. ඒ අතරින් මේ නිසඳස ගොඩක් දැනුණ නිසඳසක්. ඉතින් ඒක මම ඔයාලත් එක්ක බෙදාගත්තා. ඒ වගේම පොත ඉක්මනින් ලියලා ඉවර කරනවා. ඔයාලට කියවලා බලන්න පුළුවන් මේ පොත හොඳයිද නැද්ද කියන එක ගැන.